හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලම එකතු වෙලා ඉන්නේ ඔටෝමොබයිල් සිග්නල් YouTube channel එකත් එක්ක. අද මම කතා කරන්න යන්නේ වාහනයක තියෙන air condition system එක ගැන. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. දිගටම මේ වගේ ඔටෝමොබයිල් side එකේ දැනුම එකතු කරගන්න. හරි. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේ AC කියලා කියන්නේ යම්කිසි ඒරියා එකක අපිට හිතකර විදිහට උෂ්ණත්වය පාලනය කරන එක කියලා අපිට සරලව කියන්න පුළුවන්. අපි බලමු වාහනයක කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියලා. මේ වාහනවල AC එක වැඩ කරන්නේ thermodynamics සහ fluid mechanics කියන principle වලට අනුගතව. මේකට අපිට component කිහිපයක් උපකාර වෙනවා වාහනේ කැබින් එක ඇතුලේ උෂ්ණත්වය වෙනස් කරගන්න. ඉස්සෙල්ලාම අපි බලමු මේ කොටස් ටික locate වෙලා තියෙන්නේ කොහෙද කියලා. පළවෙනි එක තමයි compressor එක. මේක engine block එකකට mount කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට මේක තියෙන්නේ එන්ජිමයි කන්ඩෙන්සර් එකයි අතර. ඊළඟට කන්ඩෙන්සර් කොයිල් එක. මේක වාහනේ රේඩියේටර් එකට ඉස්සරහින් තමයි තියෙන්නේ. ඊළඟට රිසීවර් ඩ්‍රයර් එක. මේක තියෙන්නේ කන්ඩෙන්සර් එකයි එක්ස්පැන්ෂන් වැල්ව් එකයි අතර. එක්ස්පැන්ෂන් වැල්ව් එක මේක තියෙන්නේ එවපොරේටර් එකයි රිසීවර් ඩ්‍රයර් එකයි අතර. ෆයර්වෝල් එකට ළඟින් තමයි මේක පිටලා තියෙන්නේ. එවපොරේටර් කොයිල් එක. මේක තියෙන්නේ කැබින් එක ඇතුලේ ඩෑෂ්බෝඩ් එකට පිටිපස්සෙන්. මෙතන ඇත්තටම HVAC කියන යුනිට් එකම තමයි තියෙන්නේ. heating, ventilation and air conditioning කියන දේවල් ටික. blower motor fan එක. මේකත් වාහනේ කැබින් එක ඇතුලේ තමයි තියෙන්නේ. කලින් කියපු HVAC යුනිට් එකටම සම්බන්ධ වෙලා තමයි මේ fan එකක් තියෙන්නේ. මේකට භාවිතා කරන්නේ R134A කියන refrigerant gas එක. මේක තමයි සිස්ටම් එක ඇතුලේ දුවන ගෑස් එක. දැන් අපි බලමු මේක වැඩ කරන විදිහ. අපි මේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන AC ස්විච් එක ඔන් කරාට පස්සේ ඉලෙක්ට්‍රික් සිග්නල් එකක් යනවා කම්ප්‍රෙසර් එකට. එතකොට ක්ලච් එක අල්ල ගන්නවා. සාමාන්‍යයෙන් මේක බෙල්ට් එකකින් තමයි කරකවන්නේ. එන්ජිමෙන් දාලා තියෙන පුලි එකකට තමයි මේක සෙට් කරලා තියෙන්නේ. එතකොට මේ මෙකැනිකල් පවර් එක තමයි යොදාගෙන තියෙන AC කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ. මේ කම්ප්‍රෙසර් එක ඇතුලේ පොඩි පිස්ටන් කීපයක් බලා ගන්න පුළුවන්. මේ සිස්ටම් එකේදී කම්ප්‍රෙසර් එක ඇතුලට එන්නේ low pressure low temperature gas එකක්. නමුත් මේකෙන් කම්ප්‍රෙස් වුණාට පස්සේ ප්‍රෙෂර් එක වගේම ටෙම්පරේචර් එකත් වැඩි වෙනවා. ඊට පස්සේ මේ high pressure gas එක කන්ඩෙන්සර් එක ඉන්පුට් එකට ලබා දෙනවා. මේ කන්ඩෙන්සර් එක වාහනේ ඉස්සරහම තමයි තියෙන්නේ. එතකොට වාහනේ යනකොට එයාර් ෆ්ලෝ එක හොඳට ලැබිලා ඉක්මනට කූලින් ප්‍රොසෙස් එක සිද්ධ වෙනවා. මේ කන්ඩෙන්සර් එක රේඩියේටර් එක වගේම තමයි සකස් වෙලා තියෙන්නේ. ඇලුමිනියම් ටියුබ් වලින් සහ පටි වලින්. එතකොට ඉක්මනට උෂ්ණත්වය විසිරවලා හරින විදිහට තමයි මේකත් නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට මේ high pressure high temperature විදිහට ආපු ගෑස් එකේ ටෙම්පරේචර් එක අඩු කරලා දානවා. මේ අවස්ථාවේදී phase change එකක් වෙනවා. ඒ කියන්නේ high pressure gas තිබුණු එක high pressure liquid එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ liquid එක receiver dryer එකට එනවා. මෙතන තවත් විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ liquid එක තවත් ටිකක් හරි gas විදිහට තියෙනවා නම් ඒ gas ටිකත් පිරීලා සම්පූර්ණ liquid බවට පරිවර්තනය වෙන එක. එතකොට මේ සිස්ටම් එක සම්පූර්ණ මෙතනින් පස්සේ තියෙන්නේ liquid refrigerant එකක්. මේකට පස්සේ මේ liquid එක expansion valve එක පැත්තට ගමන් කරනවා. දැන් සිස්ටම් එක ඇතුලේ තියෙන්නේ ජල වාෂ්ප නැති high pressure liquid එකක්. මේ expansion valve එකකින් වැදගත් කාර්යයක් සිද්ධ කරනවා. මේ කොටසට එනකන් තිබ්බේ high pressure liquid එකක්. හැබැයි මේකෙන් පස්සේ low pressure vapor එකක් විදියට තමයි සිස්ටම් එකට යන්නේ. ඒ කියන්නේ මේ පොඩි බටයක් වගේ එකකින් ඇවිල්ලා ටිකක් ලොකු බටයකට මාරු වෙනවා. මෙතනදී තමයි pressure එක අඩු වෙන්නේ. මේකෙන් පස්සේ තමයි වාහන ඇතුල් පැත්තට මේ නල ටික ගමන් කරන්නේ. ඒ කියන්නේ එවපොරේටර් එක. මේක සාමාන්‍යයෙන් තියෙන්නේ ඩෑෂ්බෝඩ් එක ඇතුලේ. සාමාන්‍යයෙන් මේක ඇලුමිනියම් හෝ කොපර් වලින් තමයි හදලා තියෙන්නේ. මෙතනදී සිද්ධ වෙන්නේ කැබින් එකේ තියෙන හීට් එක මේ ලෝ ප්‍රෙෂර් වේපර් එකට උරා ගන්න එක. මේක සිද්ධ කරගන්න උපකාරී වෙනවා blower motor fan එක. මේකෙන් මේ ඇතුලේ තියෙන වාතය සර්කියුලේට් කරනවා. ඒ වාත ධාරාව මේ එවපොරේටර් කොයිල් එක හරහා තමයි ගමන් කරන්නේ. මේ වාතය AC වෙන්ට් එක හරහා කැබින් එකට ලැබෙන විදිහට තමයි හදලා තියෙන්නේ.
ඇතුළට ගමන් කරන මගීන්ට හිතකර පරිසර උෂ්ණත්වයක් හදන එක තමයි මේකේ ප්‍රධාන කාර්යය වෙන්නේ. ඒ වගේම මේ තුලින් කැබින් එකේ තියෙන ජල වාෂ්ප උරා ගැනීමක සිද්ධ කරනවා. එතකොට මේ එවපරේටර් කොයිල් එක වටේට ජල වාෂ්ප එකතු වීමක් සිද්ධ වෙනවා. මේ ඩ්‍රේන් වලට එකතු වෙලා පොඩි බටයක් දිගේ එළියට යන්න තමයි හදලා තියෙන්නේ. දැන් මේ රීෆ්‍රිජරන්ට් එක සම්පූර්ණයෙන්ම ගෑස් ෆෝම් එකට හැරලා තමයි තියෙන්නේ. එවපරේටර් එකේ ඉඳන් මේක නැවත කම්ප්‍රෙසර් එකට ගමන් කරනවා. ඊට පස්සේ කම්ප්‍රෙසර් එක නැවතත් මේක කම්ප්‍රෙස් කරලා කන්ඩෙන්සර් එකට ලබා දෙනවා. මේ විදිහට තමයි මේ process එක නැවතම රිපීට් වෙලා දිගටම කන්ටිනියු වෙලා යන්නේ. අපි AC එක ඔන් කරාට පස්සේ කම්ප්‍රෙසර් එක ඔන් වෙලා process එක පටන් ගන්නවා. සරලව වෙන්නේ එවපරේටර් එකේ උෂ්ණත්වය උරාගෙන කන්ඩෙන්සර් එකට ඇවිල්ලා ඒකෙන් ඒ උෂ්ණත්වය පිට කරලා දාන එක. මේ විදිහට තමයි AC එක වැඩ කරන්නේ වාහනයක. හොඳයි. මම හිතනවා මේ කෙටියෙන්ම කියලා දීපු දේ හොඳින් තේරෙන්නේ නැති කියලා. ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සුබ දවසක් හැමෝටම.